හොඳයි අයිබෝවන් මම අනුබද්ධ විදුලි ඉංජිනේරු සජීව තොටහේවා අපි ගිය සැරේ වගේම මේ සැරෙත් යම් තාක්ෂණික කරුණු කීපයක් මේ වෙසක් එකටත් මම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ වීඩියෝ එකක් ඔබට ඉදිරිපත් කරන්නේ මේකෙදී එතකොට ඔයාලා ඉගෙන ගන්නවා කොහොමද මේ වගේ මේ ඉවත දානවා ගොඩක් වෙලාවට මේ වගේ මේ බල්බ් ඔයාලා ඉවත දානවා මේකේ බල්බ් කීපයක් ඩැමේජ් වුණාම ඒ ටික අයින් කරලා ගොඩක් වෙලාවට දැම්මහම ඉතුරු ඒවත් පිච්චෙනවා. ඒක තමයි සාමාන්‍ය කරුණ. ඉතින් මේක මම උතාගෙන තිනවා ඔයාලට පෙන්වන්න එක තැන උතාගෙන තිනවා වෙනම කප් එකක. ඒතර මේකෙදි මම කරලා තියෙන්නේ මෙතනදී මේ වගේ බල්බ් හතරක් මේක ඉවත් කරලා තියෙනවා. ගොඩක් අය මේක ඉවත් කරාම වයර් දෙක ගැට ගහලා දානවා. දැම්මහම ඉතුරු බල්බ් ටිකත් පිච්චිලා යනවා. මොකද අර ඒ බල්බ් හතරට යෙද වෙච්ච වෝල්ටීයතාවය අනිත් බල්බ් වලට බෙදිලා වැඩිපුර යෙදෙන නිසා. ඉතින් මේකෙදි මම කල්පනා කරා මේ බල්බ් හතර වෙනුවට මෙන්න මේවාට පෙන්නලා තියෙන මයිලර් ආකාරයේ දාරිත්‍රකයක් යොදා ගන්න. දාරිත්‍රකයක් පාස්සගෙන තිනවාට පේනවා ඇති මේ බල්බ් හතර අයින් කරපු තැනට මේ වගේ බල්බ් හතරක් මම අයින් කරලා තිනවා. එතකොට මේ හතර අඩුව පියවන්න මෙතන කැපැසිටර් එකක් දාගෙන තිනවා. ඉතින් ගොඩක් අය මේකට මේ ප්‍රතිරෝධ වගේ දේවල් පාවිච්චි කරනවා. ඇත්තට මේ ක්‍රමේ වැරදි. මොකද හේතුව ප්‍රතිරෝධක වගේ දේවල් ස්වභාවය තමයි ඒක රත් වෙනවා. විදුලි ධාරාවක් මේක හරහා ගමන් කරනකොට මේක රත් වෙනවා. අනවශ්‍ය පවර් ලොස් එකක් එහෙම නැත්නම් විදුලි වැයවීමක් සිද්ධ වෙනවා. මොකද අපිට රස්නේ වැදගත් නැහනේ. අපිට ආලෝකයනේ වැදගත් මේකේ. ඒතර මේ දාරිත්‍රක වගේ දේවල් වලින් වෝල්ටේජ් ඩ්‍රොප් කරන්න පුළුවන්. කරන්ට් එක ගියාට මෙයා රත් වෙන්නේ නැහැ. දාරිත්‍රකයක විශේෂ ක්‍රියාකාරීත්වය ඒකයි. ඉතින් අපේ ඇත්තටම මේ NVQ level 4 පාඨමාලාවල මේවා සම්බන්ධව ගොඩක් උගන්වනවා අපි ටිකක් ගැඹුරට. ඉතින් ඔබට අවශ්‍ය නම් සම්බන්ධලා ඒ සම්බන්ධව ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මම මෙතනදී මේ වගේ දාරිත්‍රකයක් පාවිච්චි කළා මේකේ බල්බ් හතර වෙනකොට වෝල්ටේජ් ඩ්‍රොප් එක සිද්ධ කරලා තිනවා. අපි මේක දාලා බලමු කොහොමද එළිය කියලා. මම මේක ප්ලග් කරන්න හැමතිස්සෙම මේ වගේ ලෑම්ප් සීරීස් තමයි ප්ලග් කරන්නේ අපි. හරි. පොඩි ගැජට් එකක් හදාගෙන තිනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ සම්බන්ධව ඔයාලට ඉදිරියේදී ඉගෙන ගන්න අවශ්‍ය නම් මම කියලා දෙන්නම්. ලෑම්ප් සීරීස් විදියට තමයි මේක ඔන් කරගෙන තියෙන්නේ. ලෑම්ප් සීරීස් දාලා තියෙන්නේ. අපි මේක ප්ලග් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඔව් ඔයාලට පේනවා ඇති සියලුම බල්බ් වලින් දැල් වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් දාරිත්‍රකයේ කැල්කියුලේෂන් එකක් කරලා තමයි ඇත්තටම මෙතෙන්ට දාන්න ඕනේ. ඒ සම්බන්ධව ඔයාලට අවශ්‍ය නම් අපේ පාඨමාලාවලදී අවශ්‍ය නම් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ අහක දාන්න තිබ්බ බල්බ් එකක් බොහොම සරලව මේකේ මිල ගත්ත රුපියල් 10ක් විතර වෙන්නේ. හරි. ඉතින් එකක් පාවිච්චි කරලා ලේසියෙන්ම මේක හදාගෙන තියෙනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබ යම් අයිඩියා එකක් ගන්න ඇති කියලා හිතනවා. ඉතින් මේවා අහක දාන්න එපා. මේවාට තව පේනවා බල්බ් වල තියෙනවා මේ ගොඩක් හදන්න තියෙනවා අද දවසේ. අදලා මේවා ඇත්තටම නිවසේ අලංකාර කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ පුංචි පුංචි ඩැමේජස් තියෙන. ඉතින් ඒවට මේ කැපැසිටර් ට්‍රීට්මන්ට් එක දාලා අපිට පුළුවන් මේවා ගොඩ ගන්න. right? ඉතින් හැබැයි මේක දැනුවත්ව කරන්න ඕනේ. ඔබ යම් දැනීමක් තියෙන්න ඕනේ ඔබට අනිවාර්යෙන් කැල්කියුලේෂන් සම්බන්ධව. ඉතින් ඉදිරියේදී අවශ්‍ය නම් ඒ සම්බන්ධව මම කියලා දෙන්නම්. හරි. බොහොම ස්තුතියි.